එහෙනම් අපි බබාගේ බර්ත් ස්ටෝරි එකෙන්ම ස්ටාර්ට් කරමු. මම මුලදීම ප්ලෑන් කරලා තිබුණේ නෝමල් ඩිලිවරි එකක්. හැබැයි ටිකක් වෙනස් විදිය හිතපු නැති දෙයක් තමයි සිද්ධ වුණේ. 35 weeks වලින් වගේ ගියාට පස්සේ ડોක්ටර් කිව්වා ඊළඟ අපොයින්ට්මන්ට් එකට එනකොට C-section ද නෝමල් ඩිලිවරිද කියලා අපිට ඩිසයිඩ් කරලා එන්න කියලා අපිට ඔප්ෂන්ස් දෙකේම ප්‍රෝස් කොන්ස් වාසි අවාසි කියලා දුන්නා. ඉතින් අපි ප්ලෑන් කරා නෝමල් ඩිලිවරි එකකට. හැබැයි 40 weeks වෙනකනුත් මට ලේබර් පේන්ස් ආවේ නැහැ. කියන්නේ බබාට එන්න කිසිම වමනාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ડોක්ටර් කිව්වා 40 weeks පහ වෙලා උපරිම දවස් 5යි බලන්න පුළුවන්. ඊට කලින් බබාව ගන්න ඕන කියලා අපිට කැමති දවසක් කියන්න කිව්වා. අපි ඉතින් ඊට දවස් දෙකකට පස්සේ දවසක් දාගත්තා. උදේම ඇඩ්මිට් වෙන්න කිව්වා. මොකක් හරි මෙඩිසින් එකක් දීලා ලේබර් පේන්ස් ආර්ටිෆිෂියලි ස්ටාර්ට් කරා. ඒකෙන් කෘත්‍රිමව ලේබර් පේන්ස් හැදුවා. ඊට පස්සේ මම රූම් එකට වෙලා රෙස්ට් එකේ හිටියා. ටික ටික ලේබර් පේන්ස් එන්න ගත්තා. කොහොම හරි 2:00 විතර වෝටර් බෑග් එක ඩැමේජ් වුණාට පස්සේ මාව එක්කගෙන ගියා ලේබර් රූම් එකට. ඊට පස්සේ මොනිටර් කර හිටියා. මොකද වෝටර් බෑග් එක ඩැමේජ් වුණාට පස්සේ බබාට මට ජර්ම්ස් යන්න පුළුවන් නිසා. කොහොම හරි ඒ වෙද්දි සර්වික්ස් එක 3 cm වගේ තමයි ඕපන් වෙලා තිබුණේ. මම කලින්ම මගේ වියෝජික කතා කරලා එපිඩුරල් රික්වෙස්ට් කරලා තිබුණේ. ඒක දෙන සාමාන්‍යයෙන් ඇනස්තෙසියොලොජිස්ට් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක්. ડોක්ටර් වෙලා විඳලා තියෙන සර්ජරි එක නිසා මං ඉන තැනට එන්න විනාඩි 30ක් 40ක් විතර පරක් වුණා. ඒ වෙලාවේ තමයි මට ලේබර් පේන්ස් උපරිම දැනුනේ. මං හිතන්නේ සාමාන්‍ය උපරිම ලේබර් පේන්ස් නොවුණත් මට ඒ වෙලාවේ ඒක කියාගන්න බැරි විදිය පේන් එකක් වුණා. මං අහලා තිබුණා අතට දෙන කැනියුලා එකයි පිටකොන්දර දෙන ඉන්ජෙක්ෂන් එකයි හරිම රිදෙනවා කියලා. හැබැයි මට ඒ දෙකම පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ. ලෝවර් බෑක් එකට කැතියට එකක් ආධාරයෙන් තමයි එපිඩුරල් දුන්නේ. ඒ ලැබුණට පස්සේ ලේබර් පේන් එක අඩු වෙලා ගියා. අඩු වෙලා නෙමෙයි තිබ්බ පේන් එකත් එක්ක බලද්දී නැති වෙලා ගියා. ඊට පස්සේ මම ලේබර් රූම් එකට වෙලා රෙස්ට් එකේ හිටියා. එතන හිටපු ස්ටාෆ් එක හරිම කරුණාවන්තයි, හරිම සපෝටිව්. මට කන්න ඕන මොනවද බොන්න මොන හරි ඕනද කියලා අහලා ඒ හැමදේම ගෙනත් දුන්නා. කොහොමාරි 6:00ට විතර දැන් එපිඩුරල් වල පව එක අඩු වෙලා යද්දි ආයෙ ලේබර් පේන්ස් එන්න ගත්තා. දැන් ටික ටික රිදෙනවා. එතකොටම ආවා මගේ වියෝජී. මම එතකොට හිතුවා බබා ලැබෙන්න කිට්ටුයි කියලා. ડોක්ටර් චෙක් කරලා බලද්දි සර්වික්ස් එක 9 හෝ 10 cm ඕපන් වෙලා පස්සේ පුෂ් කරන්න කිව්වට මට ඉනෙන් පහළ එච්චර දැනෙන්නේ නැති හින්දා පුෂ් කරන්න අමාරුයි. කොහොම හරි බබත් ඒ වෙද්දි එයාගේ ශක්තියෙන් ටික දුරක් ඇවිත් නැතිබුණේ. බබාව ගත්ත වකුම් කරලා. මම ගෙනහිල්ලා ක්ලීන් කරලා හස්බන්ඩ් කිව්වා ඉපදෙනකොට ඔළුව ටිකක් අර දිගට තිබුණා කියලා. ඊට පස්සේ බබාව මට දීලා ආයෙත් අරගෙන ගියා ක්ලීන් කරන්න. බබාව ක්ලීන් කරලා බේබි ෂර්ට් එකකුයි නැපි එකකුයි අන්දලා හොඳට ඔත්තලා මට ගෙනල්ලා දුන්නා. අමාරුම පාට එක තිබුණ ඊට පස්සේ ගෙනල්ලා දීපු ගමන්ම කියනවා ෆීඩ් කරන්න කියලා. ඒක නම් ටිකක් අමාරුයි. මොකද මම දන්නේ නැහැ ෆස්ට් ටයිම් වුණාට පස්සේ. ඊට පස්සේ මාව ආයෙත් එක්කගෙන ගියා මගේ රූම් එකට. මම තමයි උනේ ලැක්ටේෂන් යුනිට් එකේ මේට්‍රන් කෙනෙක් ඇවිල්ලා ෆීඩ් කරන හැටි ඉන් ඩීටේල් කියලා දුන්නා. හැබැයි මට හිතුණා ඒක ටිකක් කම්ප්ලෙක්ස් වැඩිද කියලා. මට ඒකක්වත් ඔලුවට ගියේ නැහැ. අම්මට කියන්න අමතක වුණා. අපි දන්නවනේ ඩිලිවරි එකේදී කට් එකක් දානවා ඒක ස්ටිච් කරනවා කියලා. මට ඒ දෙකම දැනුනේ නැහැ. ඉනෙන් පහළ නම් වෙලා තිබුණ හින්දා ඊට පස්සේ රූම් එකට එක්කගෙන ඇවිල්ලා පැය කීපයක් යද්දී ඒ නම්නස් එක එහිරි වැටුණු ගතිය අඩු වෙලා යනකොට පොඩ්ඩක් පේන්ස් ආවා. හැබැයි ඒක ෂේප් වුණා. මට පේන් කිලර්ස් හම්බුන නිසා මගේ ડોක්ටර් ආයෙත් ඇවිල්ලා බලලා ගියා. මගේ ડોක්ටර් දිලුක් සේනාදීර මට හම්බෙලා තියෙන කරුණාවන්තම ડોක්ටර් කෙනෙක්. මම කලිනුත් මේක කිව්වා. මම හරිම ග්‍රේට්ෆුල් ඒ වගේ ડોක්ටර් කෙනෙක්. ඒ වගේ ස්ටාෆ් එකක් මගේ මුළු ඩිලිවරි එක පුරාවටම හම්බුන එකට. බාව ක්ලීන් කරන හැටි, නාවන හැටි, ෆීඩ් කරන හැටි, ඒ ඔක්කොම අබර්බ් කරන හැටි, ඒ ඔක්කොම කියලා දුන්නා ඩිස්චාර්ජ් වෙන්න කලින්. ඉතින් කොහොම තමයි. ඔයාලට මොනවා හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් මට කියන්න මිස් වෙන දෙයක් තියෙනවා නම් මට කියන්න. මම ආයෙත් ඒ ඔක්කොටම ආන්සර්ස් අරගෙන එන්නම්. Thank you for watching. Bye.